තුවාල ලැබපු 15 දෙනෙක් වගේ පිරිසක් රෝහල්ගත වෙලා ඉන්නවා. ඉතින් ආදරණීය යාළුවනේ මේ සිදුවීමත් එක්ක අනිවාර්යයෙන්ම එළියේ රැඳී සිටින ඔබට මහල් නිවාසවල රැඳී සිටින ඔබට ආරක්ෂක ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. විශේෂයෙන්ම ඔබ කල්පනාකාරී වෙන්න ඔබ රැඳී සිටින මහල් නිවාසයේ මෙවන් දෙයක් සිද්ධ වුණොත් ඔබට එළියට පහළට පැන ගන්න පුළුවන් කමක් තියෙන දේ ඔබ විශේෂයෙන් අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතන මෙවන් තැන්වලට අනාරක්ෂිත බිල්ඩින් වල පරීක්ෂණය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඉතින් එතකොට ඔබ අකමැති කෙනෙක් නම් ඒ වගේම ඔය එළිය වැඩ කරන සෝන් විස ගහගත්තු දෙවියන් සමහර ලාවට අර ඇඩ්‍රස් එක දාගත්තේ වෙන වෙන තැන්වල වෙන පළාත්වල ඇඩ්‍රස් තමයි ඔබ දාගෙන තියෙන්නේ. ඔබ රැඳී සිටින්නේ අපි කියමුකෝ ඔබගේ ඇඩ්‍රස් එක තියෙන්නේ සමහරට මාබුල්ලයක. ඔබ රැඳී ඉන්නේ ජිලිප්සෝක් එකේ. සමහර ලාවට පරවානියයක. සමහර ලාවට මේ වගේ එකේ තාන්න එක. මේ වගේ විවිධ තැන්වල ඔබ ඉන්න. හැබැයි ඔබගේ ඇඩ්‍රස් තියෙන වෙන තැනක. හැබැයි එහෙම වුණාම අනිවාර්යයෙන්ම මෙවන් මෙටලීම් වලදී ඔබට අනිවාර්යයෙන්ම නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ ඒවට